ත්‍රිකුණාමලය වරාය යනු ශ්‍රී ලංකාවේ ඊශාන දිග වෙරළ තීරයේ පිහිටි ලෝකයේ විශාලතම ස්වභාවික වරායන් අතරින් එකක් ලෙස සැලකෙන අතිශය වැදගත් වරායකි. එය ජලයෙන් හෙක්ටයාර 1630ක් සහ ගොඩබිමෙන් හෙක්ටයාර 5261ක් ආවරණය කරන අතර මීටර් 500ක් පළල පුළුල් පෙවිසුම් මාර්ගයකින් සමන්විත ගැඹුරු ජල වරායකි. ශතවර්ෂ ගණනාවක් පුරා වෙළඳාම සහ නාවික කටයුතු සඳහා ප්‍රධාන උපාය මාර්ගික මරමස්ථානයක් වූ මෙය පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය වැනි විවිධ යටත් විජිත බලවතුන්ගේ පාලනය යටතේ පැවති දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. මේ සෑම කාලගුණ තත්ත්වයන් යටතේම සියලුම වර්ගයේ නෞකා සඳහා ප්‍රවේශ විය හැකි බැවින් සමුද්‍රීය ආරක්ෂාව සහ වෙළඳාම සඳහා අද්විතීය ස්ථානයක් හිමි කරගනී. බ්‍රිතාන්‍ය නාවික කඳවුරක්ව පැවති මෙය 1956 දී ශ්‍රී ලංකා රජය විසින් වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා පවරා ගන්නා ලදී. වර්තමානයේ මේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ වාණිජමය වශයෙන් වැදගත් වරායක් ලෙස ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා නාවික හමුදා සහ ගුවන් හමුදා කඳවුරුද මෙහි පිහිටා ඇත. ෆෙඩ්රික් කොටුව සහ කෝණේශ්වරම් කෝවිල වැනි ඓතිහාසික ස්ථානවලට අමතරව තල්මසුන් නැරඹීම සහ කිමිදීම වැනි සංචාරක ආකර්ෂණයන්ද මෙම ප්‍රදේශයට හිමි වේ.